චව්. ඔයත් ණයක් අරන් ඉතාලියෙන් ගෙයක් හරි එහෙම නැත්නම් වාහනයක් හරි ගන්නද බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් මේ වීඩියෝ එක බලන්න. මේ වීඩියෝ එක කරන්න හේතුව මගෙන් කෙනෙක් අහලා එවලා තියෙනවා අපි ගෙයක් ගන්නකොට කොන්ට්‍රැක්ට් එකක් සයින් කරනවනේ විකුණන ඒජන්සියත් එක්ක ඒක සයින් කරන්නේ අපි ගේ ගන්නේ බොහෝ විට බැංකු ණයක් අරගෙන. ඉතින් ගේ බලලා තමයි අපි බැංකු ණය ඉල්ලන්න ඕනේ. ඉතින් ඒ අවස්ථාවේදී මේ කොන්ට්‍රැක්ට් එකක් සයින් කරනවා යම් කිසි මුදලක් ඒ ඇග්‍රීමන්ට් එක සඳහා ඇඩ්වාන්ස් එකක් විදිහට ගෙවමින්. ඒ හා සමානව දෙයක් සිදු වෙනවා අපි අලුතෙන් වාහනයක් බැංකු ණයක් අරගෙන ගන්නකොටත්. ඉතින් ඕගොල්ලොත් ඒ විදිහට ගෙයක් හෝ වාහනයක් ගන්නකොට එහෙම නැත්නම් යම් වෙන දෙයක් වුණත් කමක් නැහැ ඇඩ්වාන්ස් එකක් දීලා කොන්ට්‍රැක්ට් එකක් සයින් කරනවා නම් අනිවාර්යෙන්ම මෙන්න මේ දේ ලියන්න. සාල්වෝ බොන් ෆීනේ මුතුෝ ගෙයක් ගන්නවා නම් ඒ කියලා තියෙන්නේ මුතුෝ එකයි කිව්වේ බැංකු ණය පාස් වුණොත් පමණයි කියන දේ. ඒ කියන්නේ ඕගොල්ලෝ ගේ ගන්නේ බැංකු ණය පාස් වුණොත් පමණයි කියලා. ඕගොල්ලෝ වාහනයක් ගන්නව නම් ලියවෙන්න ඕනේ සාල්වෝ බොන් ෆීනේ ෆිනන්සියාමෙන්තෝ. ඒ කියලා තියෙන්නේ ණය ලැබුණොත් පමණයි කියන එක. මේ කියපු කොන්දේසිය ඔයාලා ලියන්න ඕනේ නිවස ගන්න අත්සන් කරන කොන්ත්‍රාත් එකේ පමණක් නෙමේ ඔයගොල්ලෝ අතරමැදියෙක් සම්බන්ධ කරගෙන නම් මේ නිවස ගන්න යන්නේ අනිවාර්යෙන් ඒගොල්ලොත් එක්ක සයින් කරන කොන්ත්‍රාත් එකෙත් ලියවිලා තියෙන්න ඕන. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට මුතුව එක හම්බුනේ නැත්නම් ඒජන්සියට ගෙවන්න තියෙන සල්ලි ගෙවන්න වෙනවා. ඇයි අපි මේ දේ අනිවාර්යෙන්ම ලියන්න ඕනේ? බැරි වෙලාවත් ඔයාලට ණය පාස් වුණේ නැත්තම් අර ඇඩ්වාන්ස් එකක් දුන්නේ කොන්ට්‍රැක්ට් එක සයින් කරන අවස්ථාවේදී ඒක ඔයාලට ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි හැබැයි ඔයාලා ගෙයක් ගන්න ඇඩ්වාන්ස් එකක් දීලා කොන්ට්‍රැක්ට් එකක් සයින් කරලා ඕගොල්ලන්ට බැංකු ණයත් පාස් වුණාට පස්සේ ගෙයි අයිතිකරු කියනවා මම ගේ විකුණන්නේ නැහැ කියලා. අන්න ඒ අවස්ථාවේදී අනිවාර්යෙන්ම අයිතිකරු ඕගොල්ලන්ට අර ඕගොල්ලෝ ඇඩ්වාන්ස් එකට දීපු මුදල දෙගුණයක් කරලා ඕගොල්ලන්ට දෙන්න ඕන. ඒ කිව්වේ යුරෝ 5000ක් ඔයාලා ඇඩ්වාන්ස් දීලා තියෙනවා නම් ඔයාලට යුරෝ 10000ක් එයා දෙන්න ඕන. ඒ කියන්නේ ඔයාලගේ 5000යි තව 5000කුයි. යම්කිසි අසාධාරණයක් වුණොත් ඔයාලා මොකද කරන්න ඕනේ? ඉතාලියේ නම් මේ වගේ දේවල් සඳහා නීතියෙන් ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඒ සඳහා ඔයගොල්ලෝ යන්න ඕනේ විශේෂ නීතිඥවරු ළඟට. ඒ කිව්වේ පාරිභෝගිකයින් සඳහා කතා කරන නීතිඥවරු. එයාලව හඳුන්වන්නේ අවොකාතෝ දෙයි කොන්සුමාතෝරි. අවොකාතෝ දෙයි කොන්සුමාතෝරි කියලා. ඊට අමතරව ඉතාලියේ තියෙනවා ආල්ත්‍රෝ කොන්සූමෝ කියලා සංගමයක්. මේ සංගමය තියෙන්නේ පාරිභෝගිකයාගේ ආරක්ෂාව සලසා දෙන්න. ඉතින් ඔයගොල්ලන්ට යම් කිසි අසාධාරණයක් වුණොත් පාරිභෝගිකයෙක් ලෙස ඔයගොල්ලන්ට පුළුවන් මේ ආල්ත්‍රෝ කොන්සූමෝ කියන සංගමේ සේවයත් ලබා ගන්න. ඔයාලා මේ දේ දැනගෙන හිටියද? සමහර අවස්ථාවල භාෂාව බැරි හේතු නිසා කපටි මිනිස්සුන්ට අපිව මුණ ගැහුනොතින් අපේ ඒ අඩුපාඩුව ප්‍රයෝජනයකට ගන්නවා. ඉතින් ඒ වගේ මිනිස්සුන්ගෙන් තමයි අපි ආරක්ෂා වෙන්න ඕනේ. ඒ වගේ මිනිස්සුන්ගෙන් ආරක්ෂා වෙන්න ඕන නම් ඕගොල්ලෝ ඔය වගේ දේවල් කරන්න පෙර දන්න විදිහට තේරෙන විදිහට පොඩ්ඩක් හොයලා බලන්න. මතක තියාගන්න මේ ලෝකේ හැමෝම ළඟ තියෙන්නේ එක හා සමාන හැඟීම්. ඉතින් පාට වෙනස් වුණා කියලා ඒ හැඟීම් වල වෙනස් වීමක් ඇති වෙන්නේ නැහැ. අඩු වැඩි වෙන්න පුළුවන්. නමුත් වෙනසක් නැහැ. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ යම් දෙයක් කරනකොට පරිස්සමෙන්. වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් තව කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙනවා නම් කමෙන්ට් එකක් දාලා මේ වීඩියෝ එක ෂෙයා කරන්න, ලයික් කරන්න අමතක කරන්න එපා. චාෝ.